ආයුබෝවන් නොබෙල් ත්‍යාගයේ වසරක් පාසා පිරිනමනු ලබන්නේ විවිධ ශේෂ්ත්‍ර හරහා තම රටට පොදුවේ ලෝකයට විශේෂ මෙහෙවරක් කරනු ලැබ ඇති පුද්ගලයින්ටයි. ඒ සම්මුතියට අනුව යමින් නෝර්වේහි පිහිටි නොබෙල් ත්‍යාග කමිටුව 2025 වසරේ සාම මෙහෙවර සඳහා පෙදෙන නොබෙල් සාම ත්‍යාගයේ පිරිනැමීමට තීරණය කළේ මාරියා කොරීනා මචාඩෝටයි. ත්‍යාගය සඳහා තම නම නිර්දේශ වීමට තරම් ඇය වාසනාවන්ත වුවත් එය තම අතින්ම ලබා ගැනීමට තරම් ඇය භාග්‍ය සම්පන්න නොවීම එක්තරා ආකාරයක වෙනස් සිදුවීමක්. මාරියා කොරීනා මචාඩෝ නම් වන ඇය කවුද? ඇගේ අප දැනගත යුතු ආකාරයේ තොරතුරු මොනවාද? අද විදේශ පුවත් විමසුමට එකතු වී දැන කියා ගන්න. අද 2025 දෙසැම්බර් 10 වෙනිදා මුළු ලෝකෙම අවධානය යොමු වෙලා තියෙන නෝර්වේ වල ඔස්ලෝ නුවරට නොබෙල් සාමත්‍යාගය ප්‍රදානය කරන දවස. හැබැයි මේ උත්සවයේ පුදුම සහගත හිස් තැනක් තියෙනවා. සම්මානය දිනාගත්තු කෙනා ඒ වේදිකාවෙන් නැහැ. ඔව්. අපි මේ කතා කරන්නේ වෙනිසුවෙලාවේ විපක්ෂ නායිකා මාරියා කොරීනා මචාඩෝ ගැන. ඇයට සම්මානය ලබා ගන්න එන්න වෙලා තියෙන්නේ තමන්ගේම රටින් රහසේ පැනලා. හරියටම. මේක සම්මානයක් ගැන කතාවකට වඩා ත්‍රාසජනක සත්‍ය කතාවක් වගේ. ඒක තමයි. මේකේ තියෙන නාටකීයම දේ තමයි ඇය මේ වෙලාවේ ඉන්නේ කොහෙද කියලාවත් හරියටම දන්නේ නැති එක. අපිට ලැබිලා තියෙන මූලාශ්‍රවල විස්තර වෙන විදිහද ඇය උත්සවයට දවසකට කලින්, ඒ කියන්නේ අඟහරුවාදා රාය බෝට්ටුවකින් වෙනිසිලාවෙන් පිට වෙලා තියෙනවා. බෝට්ටුවකින්? ඔව්. මේක අධිආරක්ෂිත රහස්‍යගත මෙහෙයුමක්. ඇගේ මිත්‍ර පාක්ෂිකයන් තමයි මේක සංවිධානය කරලා තියෙන්නේ. මොකද වෙනිසුවෙලාව ඇතුලේ ඇගේ ජීවිතයට තියෙන අවධානම ඒ තරම්ම ඉහළයි. හිතා ගන්න පුළුවන්. මුලින්ම කැරිබියන් දූපතක් වෙන කුරසාවෝ වලට ගිහින් එතන ඉඳන් තමයි ඔස්ලෝ බලා පිටත් වෙන්න සැලසුම. මේ වගේ ගමනක තියෙන අවදානම ගැන හිතනකොටත් ඇඟ හිරිවැටෙනවා. මූලාශ්‍රවල කියවෙනවා ඇය පසුගිය අවුරුද්දේ වැඩි කාලයක් ගත කරලා තියෙන්නේ ආණ්ඩුවෙන් හැංගීලා කියලා. ඔව්, අත්අඩංගුවට පත්වෙයි කියන බයෙන්. එහෙව ඉඳලා බෝට්ටුවකින් රටපනිනවා කියන්නේ මේක අසාර්ථක වුණා නම් මොකද වෙන්නේ? ඒ කියන්නේ ස්ථිරවම හිරේ නැත්තම් ඊටත් වඩා නරක දෙයක් වෙන්න තිබුණා නේද? අනිවාර්යයෙන්ම. ඒ අවදානම කොයිතරම්ද කියලා නොබෙල් ආයතනයට සම්බන්ධ කෙනෙක්ගේ ප්‍රකාශයකින්ම තේරුම් ගන්න පුරුවන්. කවුද ඒ? ඔස්ලෝ සාම පරිවේෂණ ආයතනයේ ප්‍රධානියා ක්‍රිස්ටියන් බර්ග් හාප්ෆිකන් කියලා තියෙන දෙයක් මූලාශ්‍රවල උපුටා දක්වනවා. එයා කියන විදිහට ඇය ජීවත් වෙන්නේ පාලන තන්ත්‍රයෙන් එල්ල වෙන සිජු මරණ තර්ජනයක් එක්ක. මරණ තර්ජනයක්? ඒක බොහොම බරපතල චෝදනාවක්. නිකම් කෙනෙක් නෙවෙයි. එයා නොබෙල් කමිටුවේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ගැන ගැඹුරු අවබෝධයක් තියෙන කෙනෙක්. ඉතින් එහිම කෙනෙක් මරණ තර්ජනයක් තියනවා කියනකොට ඒකේ බරපතලකම බොහොම වැඩි. ඒ කියන්නේ මේ තර්ජනය වෙනිසුවෙලාව ඇටවඩ විතරක් සීමා වෙලා නැහැ. කොහෙත්ම නැහැ. හාප්විකන් ඒක පැහැදිලිවම පෙන්වා දෙනවා. මේ තර්ජනය වෙනිසුවෙලාවේ දේශ සීමාවෙන් එපිටටත් විහිදෙනවා කියලා. ඒ කොහොමද? ඒ කියන්නේ නිකොලස් මදුරෝගේ ආණ්ඩුවෙන් සහ ලෝකීය පුරා ඉන්න ඒ ආණ්ඩිය මිත්‍ර පාක්ෂිකයන්ගෙනුත් එයාට තර්ජන තියෙනවා. ඉතින් මේ තත්ත්වය හරියට තේරුම් ගන්න නම් වෙනිසුවෙලාවේ පසුබිම ගැන පොඩි අදහසක් තියෙන්න ඕන. ඔව්, ඒක පැහැදිලි කළොත් හොඳයි. අපේ මූලාශ්‍රවල මේක විස්තර කරන්නේ ගත වූ අවුරුදු 20 ඇතුළත වෙනිසුවෙලාව අර්ධ අධිකාරීවාදී රාජ්‍යයක ඉඳලා කුරිරු ඒකාධිපති පාලනයක් දක්වා පරිවර්තනය වුණා කියලා. කුරිරු ඒකාධිපති පාලනයක්. ඒකෙන් ඇත්තටම අදහස් වෙන්නේ මොන වගේ තත්වයක්ද? සාමාන්‍ය කෙනෙක්ට තේරෙන විදිහට කිව්වොත්. හොඳ ප්‍රශ්නයක්. මූලාශ්‍ර වලින් අදහස් වෙන්නේ මැතිවරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වගේ අඩපණ කරලා ප්‍රධාන විරුද්ධවාදීන්ව නීතිය නමලා තරඟ කරන්න බැරි තත්වයට පත් කරලා හිරේ දාලා මාධ්‍ය නිදහස නැත්තටම නැති කරලා රටේ ආර්ථිකය කඩාවැටෙන්න ඉඩ දීලා. ඒක නිසා තමයි මිලියන ගාණක් මිනිස්සු රට දාලා ගියන්නේ නේද? හරියටම මිලියන ගාණකට රට දාලා යන්න සිද්ධ වෙලා තියෙනවා. මාරියා කොරිනා මචාඩෝ සටන් කරන්නේ ඔන්න ඔය පසුබිමට විරුද්ධව. හියුගෝ චාවෙස්ගේ කාලේ ඉඳන්ම ඊට පස්සේ මදුරෝගේ කාලෙත් එයා කිසිම පැකිලීමක් නැතුව මේ පාලනයට අභියෝග කළා. මේ පැනලා යාමේ නාටකීය බව ඇස්සේ අපිට මගහැරෙන්න පුළුවන් ඇයි එයාට මේ සම්මානය ලැබුණේ කියන කාරණය. මූලාශ්‍රවල අයගේ දේශපාලන ක්‍රියාකාරකම් ගැන මොනවද විශේෂයෙන්ම කියවෙන්නේ? ඒක තමයි වැදගත්ම දේ. අය අවුරුදු ගාණක් තිස්සේ කරන්නේ අවිහිංසාවාදී ප්‍රතිරෝධයක්. අවිහිංසාවාදී. රට පුරාම ගිහින් අධිකාරිවාදී පාලනයට එපා වෙලා ඉන්න සාමාන්‍ය මිනිසුන්ව එකතු කරගෙන නිදහස් සහ සාධාරණ මැතිවරණයට ඉල්ලලා දැවන්ත ජනතා ව්‍යාපාර ගොඩනගපු හැටි.
ඇයගේ සටන් පාඨය වුණේ අවසානයේ දක්වා කියන එක. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය දිනනකම් සටන අතහරින්නේ නැහැ කියන එක. ඒක තුවක්කුවට නෙවි ඡන්දයට මුල් තැන දෙන සටනක්. ඒ නිසා වෙන්නේ නැති නොබෙල් කමිටුව ඇව තෝරගත්තේ. අනිවාර්යෙන්ම. ඒ නිසාම තමයි නොබෙල් කමිටුව ඇයව වැඩෙන අඳුරක් මැදියේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගිනි දැල්ල නොනිවා තබන නිර්භීත ශූරයක් විදියට හඳුන්වන්නේ. ඒවනම් නොබෙල් කමිටුව මේ සම්මානය දෙනකොට දැනගෙන ඉන්නේ නැති නේද මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ සම්මානය මගේ ජීවිතේට තවත් තර්ජනයක් වෙන්න පුළුවන් බව. ඒක හරිම සියුම් කාරණයක්. සමහර විට මේක ඇයව ආරක්ෂා කිරීමේ උපායක් වෙන්නත් බැරිද? වෙන්න පුළුවන්. මේ සම්මානය හරියට දෙබැට්ට කැපෙන කඩුවක් වගේ. එක පැත්තකින් මේ වගේ ගෝලීය පිළිගැනීමක් ලැබුණාම මදුරුවගේ ආණ්ඩුවට ඈට හානියක් කරන්න තියෙන ඉඩකඩ සීමා වෙනවා. ලෝකෙම බලාගෙන ඉන්න නිසා. ඒක ඇයට ලැබෙන ජාත්‍යන්තර ආරක්ෂාවක් වගේ. හරියටම. අනෙක් පැත්තෙන් මේ සම්මානය නිසාම ආණ්ඩුව තවත් කුපිත වෙනවා. මචාඩෝ කියන්නේ Tamanට තියෙන ලොකුම අභියෝගය කියලා එයාලා දන්නවා. ඉතින් ඇයට මේ වගේ ගෝලීය වේදිකාවක් ලැබෙන එක එයාලට දරා ගන්න බෑ. ඒ නිසා පීඩනයත් වැඩි වෙනවා. ඔව්. එයාව අත්අඩංගුවට ගන්න නිහඬ කරන්න තියෙන පීඩනයත් දෙගුණ තෙගුණ වෙනවා. ඇත්තටම මේ පැනලා යෑම සිද්ධ වෙන්නෙත් ඔන්න ඔය කබැදිල්ල නිසාමයි. දේශපාලන කම්බැදිල්ල පැත්තකින් තිබ්බොත් මේක පිටුපස තියෙන පෞද්ගලික කතාව ඊටත් වඩා සංවේදී. මූලාශ්‍රයක මම දැක්කා ඇය අවුරුදු 2කින් ඇගේ දරුවන් 3 දෙනාම දැකලා නැහැ කියලා. ඔව්. ඉන්න. අවුරුදු 2ක් දේශපාලන පැත්තකින් තියමුකෝ මවකට ඒක දරා ගන්න පුළුවන් දෙයක්ද? ඒක හිතාගන්නවත් බැරි කැපකිරීමක්. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම තමන්ව වෙනිස්ුවෙලාවෙන් පිටත ජීවත් කරවන්නේ. ඒක තමයි නේද? ඉතින් මේ ඔස්ලෝ යන ගමන අයට නොබෙල් ත්‍යාගය ලබා ගන්නවා වගේම අවුරුදු 2කට පස්සේ තමන්ගේ දරුවන්ව බදාගන්න ලැබෙන අවස්ථාවක්. ඇයි ඒ ගැන කියපු දෙයක් මූලාශ්‍රවල තියෙනවා. මොකද? මම ගිය විගස මගේ පවුලේ අයව සහ අවුරුදු 2කින් නොදක්ක මගේ දරුවන්ව වැල්ලද ගන්න පුළුවන්. ඒ වචන ටිකෙන් ඇගේ අරගලේ තියෙන මානුෂීය පැත්ත හොඳටම පැහැදිලි වෙනවා. ඒ බලාපොරොත්තුවම තමයි ඔස්ලෝවල වේදිකාවේදීත් ප්‍රතිධ්වනි දෙන්නේ. මොකද එයා වෙනුවෙන් සම්මානය ගන්න එන්නේ ඇගේ දියණිය ආනා කොරිනා සෝසා. ඔව්. ඒ අවුරුදු 2කින් දැකලා නැති දරුවන්ගෙන් එක්කෙනෙක්. ඉතින් යාගේ කතාවෙන් මේ පෞද්ගලික වේදනාව මුළු රටකම වේදනාවක් බවට පත් වෙනවා. ඒක ඇත්ත. ඇගේ කතාවේ කොටසක් අපේ මූලාශ්‍රවල උපුටා දක්වලා තියෙනවා. ආනා කුරීනා කියනවා වෙනිසියුලියානුවන් මිලියන 9කට ආසන්න පිරිසකට තමන්ගේ රට ඇතහැර යන්න සිදු වුණා. මිලියන 9ක්. අපිව හැමදාම ඉදිරියට ගෙනියන්නේ අපේ පවුල්වලට තියෙන ආදරය සහ නිදහස් රටකදී අපි ඉක්මනින්ම නැවත එකතු වෙයි කියන අදහසයි. අවුරුදු 2කින් නොදැක්ක මගේ අම්මත් එක්ක මම කරන්න බලාපොරොත්තු වෙන්නේත් ඒකමයි. ඒකෙන් පේනවා මේක මචාඩෝගේ පවුලේ කතාව විතරක් නෙවෙයි රට හැරගිය මිලියන ගානකගේ පොදු කතාවක් බව. ඔව්. හැමෝම බලාගෙන ඉන්නේ ආයෙත් තමන්ගේ අයව හම්බෙන දවසක් එනකල්. ඒ අතරතුරේ මේ හැමදේම සිද්ධ වෙනකොට මරියා කුරීන මචාඩෝ කොහේ හරි ඉඳන් නොබෙල් කොමිටිය සභාපතිට දුරකථන ඇමතුමක් දෙනවා. ජෝගන් වොට්නේ ෆ්‍රිඩ්නස්ට. ඔව්. ඒ සංවාදේ නොබෙල් වෙබ් අඩවිය පළ කරලා තියෙනවා. ඒකෙදි ඇය තමන්ගේ තත්ත්වය පැහැදිලි කරනවා. හිතන්නකෝ ඒ මොහොත. ඒ සංවාදය ඇත්තටම සුවිශේෂී. මොකද නොබෙල් කමිටුවේ සභාපති එක්ක ත්‍යාගලාභිනියක් තමන් රටින් පැනලා එන ගමන් කියලා කතා කරනවා. ඔව්. ඇය එයාට කියනවා තමන්ගේ මේ ගමන වෙනුවෙන් බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිත පරදුවට තිබ්බා කියලා. ඒ කියන්නේ මේක තනි පුද්ගල මෙහෙයුමක් නෙවෙයි. විශාල පිරිසකගේ කැපවීමක් සහ විශ්වාසයක් මත සිදුවුණු දෙයක්. උත්සවයට වෙලාවට එන්න බැරිවීම ගැන කනගාටුව ප්‍රකාශ කරන ගමන්ම ඇය ඊටම ස්ථිරව අදිෂ්ඨානශීලීව කියනවා මම ඔස්ලෝ වලට එනවා මම දැන් ඉන්නේ ඔස්ලෝ එන ගමන් කියලා. ඒ වචන වලින් ඇගේ නොසැලෙන බව හොඳටම පැහැදිලි වෙනවා. මේ කතාවේ එක තැනක මට ඇත්තටම නැවතිලා හිතන්න හිතුණා. ඒ තමයි ඇය බෝට්ටුවක නැගලා රැයක අඳුරේ රටින් යන දර්ශනය. 21 වෙනි සියවසේ නොබෙල් සාමතියාගලාභියට තමන්ගේ සම්මානය ගන්න යන්න වෙලා තියෙන සරණාගතයෙක් වගේ. ඒකේ තියෙන පරස්පරය හරිම බලවත්. ඔව්. ඇත්තටම. ඒකෙන් තමයි අය සටන් කරන ක්‍රමයේ කුරිරු බව තේරෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් කතා කරන කෙනෙක්ට තමන්ගේ රටේ ඉඳන් ලෝකයේ ඉහළම සාම සම්මානය ගන්න යන්න නිදහසක් නැහැ. ඒකෙන්ම පේනවා වෙනිසුවෙලාවේ තත්ත්වය. ඒ ගිනිදැල්ල රක ගන්න අය කොයිතරම් දුරක් යනවද කියන එකට හොඳම සාක්ෂිය තමයි මේ අවදානම් ගමන. ඉතින් මේ මුළු සිදුවීම් දාමයම එකට ගත්තහම පැහැදිලි වෙන දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි මේ අරගලයේ තියෙන දැවැන්ත පෞද්ගලික කැපකිරීම. අවුරුදු ගාණකින් තමන්ගේ දරුවන්ව නොදැකීම. නිරන්තරයෙන් මරණ තර්ජන මැද ජීවත් වීම. අත්අඩංගුවට පත්වේ යන බියෙන්
සැඟවී සිටීම. ඔව්. දෙවන්න තමයි ඒකාධිපති පාලනයකට එරෙහි විරෝධයක තියෙන ඉහළම මට්ටමේ අවදානම. ඒ වගේම නොබෙල් සාමත්‍යාගය වැනි ගෝලීය සම්මානයක ඇති බලවත් සංකේතාත්මක වටිනාකම. ඒක ඇත්ත. ඒ සම්මානයකවයි ඇයට මේ ගමන යන්න යම් ආරක්ෂාවක් වගේම ඇගේ කතාව ලෝකෙටම කියන්න වේදිකාවක් හදලා දුන්නේ. හරියටම. ඔව්. ඒ සියල්ලම ඇත්ත. හැබැයි මේ කතාවේදී අපිට තවත් ගැඹුරින් හිතන්න දෙයක් ඉතුරු වෙනවා. මොකද? මූලාශ්‍රයේ එක තැනක සඳහන් වෙනවා මේ සියලු අවදානම් මැද වුණත් මචාඩෝ නැවතත් තම රටට ආපසු යාමට හැකි සෑම දෙයක්ම කරන බව. ආපහු යන්න. ඔව් ආපහු යන්න. ඒක තමයි වැදගත්ම දේ. බොහෝ දෙනෙක් මෙවැනි අවස්ථාවක රටින් පිට වෙලා වෙනත් රටක දේශපාලන රැකවරණ පතලා පිටුහාල් ජීවිතයක් ගත කරන්න තීරණය කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ඈ උත්සාහ කරන්නේ ආපහු යන්න. ඉතින් මෙතන අපිට හිතන්න ඉතිරි වෙන ප්‍රශ්නේ තමයි කෙනෙක්ව මෙහෙයවන ඒ අභ්‍යන්තර ශක්තිය කුමක් විය හැකිද? ඒ කියන්නේ සම්මානයක් ලබා ගැනීමට කමනක් නෙවෙයි පිටුවහල් වීමේ හෝ මරණයේ අවදානමය පවා නොතකා යම් දිනක නිදහස් මව්බිමකට ආපසු යාමේ බලාපොරොත්තු වෙනුවෙන් මේ තරම් කැපකිරීමක් කරන්න පොළඹවන ඒ බලවේගය මොකක්ද? ඒක ගැන හිතන එක මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් වටිනාම පාඩමක් වෙන්න පුළුවන්. Her daughter will accept the award on her behalf. Scripps News international correspondent John Beaver is live in London for us this morning. Good morning to you, John. Tell us more about the ceremony. Yeah, the ceremony is just wrapping up now. And as you say, Machado was not there in person to receive the award. She has been in hiding for months now, only being seen once, and that was to protest against the inauguration of President Nicolas Maduro as he started his third term after what she and her opposition politician colleagues say was a stolen election. So she has been in hiding. The Venezuelan state have said that if she travelled, they would consider her a fugitive from justice as well. They have been chasing after her for many months, as I say, and for many years she has had threats against her and claims that she has been involved in all sorts of plots against the Maduro regime. Of course, she says she's standing up for democracy, and that's what happened with the Nobel Prize Committee awarding her the Peace Prize for her fight for democracy in Venezuela. She has not arrived in Oslo, Norway for the ceremony itself, but it has been confirmed that she is travelling and she is going to be in Oslo. They think at some stage in the coming hours, possibly tomorrow morning local time. So she is travelling. She will get to reunite with her family, who she hasn't seen for 16 months. She is travelling at huge personal risk to herself, but she wasn't able to make the ceremony itself, that, as I say, is just wrapping up as we speak. What we did have, though, was her daughter, Anna, speaking on her behalf, and she was saying things like Venezuela faces a long march towards freedom. They have to reclaim their own destiny, and saying that freedom is not something you wait for. And John, we've been seeing video, just as you mentioned, of her daughter accepting that award on her behalf as it just happened just a short time ago. Tell us a little bit about the international reaction to Machado's win. Yeah, well, Machado has always said that the most recent elections were stolen by the Maduro regime, and that is something that the international community very much agree with. The vast majority of the international community believe that election was stolen and that Maduro is clinging on to power, and that any semblance of democracy in Venezuela has disappeared, and he is now very much running an authoritarian regime. So that is something the international community has long been behind. Machado herself, when she was awarded the prize, when it was made clear that she was going to be given the prize, I should say, back in October, she thanked US President Donald Trump for his support and said that it was the support of him and of Americans and America's allies that gave them hope for the future, that they would be able to restore democracy in Venezuela itself. Of course, all of this comes at a time there is increased US military presence in the Caribbean, increased US interest in Venezuela itself. Of course, President Trump's allies have said
that Machado shouldn't be aligning herself so closely with the US president, but Machado herself has thanked Donald Trump in the past, and certainly we're expecting to hear more from her when she arrives in Oslo at some point. And as I say, making that journey despite huge personal risk to herself. But she ended the speech that was delivered by her daughter on her behalf, vowing that Venezuela will breathe again. All righty. Scripps News international correspondent John Beaver, live from London. John, thank you so much.